परिधि नरावल सुदर्शनारामाधिपति नरावल धर्मश्री नायक स्वामी महाश्री मकला बल्ले देवालय विशेषेण मुनवरुण अमरसिंह आरामाधिपति तरपति नायक स्वामी महाश्री मकला नेपाल सुदर्शनारामाधिकारी परिणाधिपति तरपति पंडित स्वामी महाश्री වැඩමකලා නිසා මේ වෙලාවේදී නරාවල සුදර්ශනාරාමාධිපති කරපු නරාවල ධම්මසිරි ස්වාමීන් වහන්සේ ඒකේ අනුශාසනාවක් සිදු කළ මේ කටයුතු අවසන් කළා. දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායකතුන්තර සිංහල විශ්වකෝෂයේ හිටපු ප්‍රධාන කර්තෘ තවත් බොහෝ වැදගත් නිලතල මොබවන අතිගෞරවනීය අපේ අවසරයි අකවැටි නන්දාවිදාන නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ පූජනීය සම්භාවනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි මෙම LCB මූල්‍ය ආයතනයේ සභාපති දුෂ්මන්ත තොටවත්තුමා ඒ වගේම විශේෂයෙන්ම මෙම ආයතනයේ නිර්මාණය प्रधान विधायक निलधारी के.डी. लीलानंद महत्मा आयतुनु अध्यक्ष मंडली भवतुनि एवं कार्य मंडली पिन्नतुनि सदयवतुनि अद में आयतने विशेष दवसा ඊයේ ඉඳලා ඊ රාත්‍රී මේ ස්ථානයේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වලා මේ හිමිදේ පාන්දර අස්ථායි පුජ්‍ය ගරුතර මහා සංඝරත්නයේ පරාමර්ශනය කරගෙන 59කට අධික මහා සංඝරත්නයේ විශේෂී සංඝගත දක්ෂිනාමය පුණ්‍ය ක්‍රියාවක් සිද්ධ කරන්නට සංවිධානය කරගෙන ඒ කාර්යය දැන් නිමාව දකිමින් තිබෙන වෙලාව ඉතාම සාර්ථකව ඒ පිළිදේශනාවේ කටයුතු ඉතා හොඳින් සිද්ධ කරලා ඒ උදෑසන දානය ඉතාම හොඳින් අපේ නායක හාමුදුරන් වහන්සේගේ මූලිකත්වයෙන් අනුශාසකත්වයෙන් සිද්ධ වෙන අවස්ථාව. ඉතින් පිළිතුරු තවත් එකක් තියෙනවා ඒ තමයි දැන් සිංහල අලුත් අවුරුද්ද නැත්නම් අපේ සාම්ප්‍රදායික සිංහල අලුත් අවුරුද්ද ලබන නැත්නම් මේ සිංහල අලුත් අවුරුද්ද ගත කරපු වෙලාව අලුත් අවුරුද්දකට පය තියපු වෙලාව හැමදෙනාම. ඉතින් ඒ අවස්ථාවේදී මේ LCB ආයතනය ඒ මූල්‍ය ආයතනය දකුණු පළාතේ ආරම්භ වෙච්ච ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ අනුමැතියලා ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනය අද එවන විට ලංකාව පුරා ශාඛා 23ක් පවත්වාගෙන යනවා. දැන් ආරම්භ කළා අවුරුදු 10ක් වෙනවා. එතකොට වැදගත්ම කාරණය මේ නව ගොඩනැගිල්ලට ප්‍රවිෂ්ඨ වීම. එතකොට මේ නව ගොඩනැගිල්ලට ප්‍රවිෂ්ඨ වීම නිමිත්තෙන් ගනුදෙනුකාර භවතුන්ට ඒ වගේම ප්‍රදේශ වාසීන්ට ආයතනයේ සභාපතිතුමා දුෂ්ණත්තුතුමා අධ්‍යක්ෂ මණ්ඩලයට නිර්මාතෘ ප්‍රධාන විධායක නිලධාරී के.डी. लीलानंद මහත්මයා ඇතුළු හැම දෙනාට සෙත් පැතීම රටටම ආශිර්වාද කිරීම මේ පින්කමේ ආරම්භුණා. ඉතින් අපි ඇත්තටම මේ අනුශාසනාව නරාවල පන්සලේ භික්ෂුන් වහන්සේ හැටියට මා වෙත පැවරුණා. මෙතන ඉන්නවා මේ අනුශාසනාවට සුදුසු හාමුදුරන් වහන්සේලා රාශියක්ම. ඒ අතරින් අපේ තල්ගස්සයායේ අස්වත්ථාරාමාධිපති අතිගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ, ඒ වගේම තොටගොඩ පච්චුපාරාමාධිපති අපේර පීරතන නායක හාමුදුරන් වහන්සේ ඇතුළුව ඒ හාමුදුරන් වහන්සේලා සීල දෙනා වහන්සේව විශේෂයෙන් මේ ආයතනයේ නිර්මාතෘ වෙච්ච දීරානන්ද මහත්මයා ඇතුළු විශේෂයෙන් දීරානන්ද මහත්මයා පිළිබඳව මේ ආයතනයේ ආරම්භය පිළිබඳව සහ මේ ක්‍රමයෙන් වර්ධනය වීගෙන ආපු ආකාරය පිළිබඳව හොඳ දැනුමක් තියෙනවා. ඒ නිසා මටත් වඩා උන්වහන්සේලා සුදුසුයි මේ අනුශාසනාවට. නමුත් මා වෙත ඒ කාරණේ පැවරුණා. ඉතින් මම නිහතමානීව නිරහංකාරව
කාරණේ පිළිගත්තා. ඉතින් අපිත් මේ වෙලාවේ ආශිර්වාද කරනවා ලීලානන්ද මහත්මයාට, ඒ වගේම මේ ආයතනයට සම්බන්ධ සියලු දෙනාට. මේ ආයතනය අපිත් ආශිර්වාද කරනවා. අපිත් සතුටු වෙනවා. ඇත්තටම ලීලානන්ද මහත්මයා විශේෂයෙන් අපි කතා කරනකොට මේ ආයතනයේ නිර්මාණය කරේ ලීලානන්ද මහත්මයා නිසා, ලීලානන්ද මහත්මයා නිසා. එතුමා ඊටාම දුෂ්කරතාවන්ති අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබලා ඒ වාණිජ්‍ය අංශයේ ඊටාම හොඳින් ඒ උපාධියක් ලබාගෙන ඉංග්‍රීසිව කල්පනා කළා තමන් ස්වාධීනව නැගී සිටින්න. තමන්ගේ ශක්තිය ගොඩනැගෙන මුලින් සරස ඒ රංගවර්ධන බැංකුවේ ඒ කළමනාකාර මහත්මයෙක් හැටියට කටයුතු කළා. පසුව එයින් ඉවත් වෙලා තමන්ගේම මුල්‍ය ආයතනයක් ආරම්භ කළා. තවත් බොහෝ ඒ සත්පුරුෂයන්ගේ සහභාගීත්වය ලබාගෙන එහෙම ලබාගෙන ආරම්භ කරපු ආයතනය තමයි LCB මුල්‍ය ආයතනය. අපි සතුටු වෙනවා. ඇත්තටම අපේ ගමේ කෙනෙක්, ගමේ දක්ෂ පුජ්‍යලේ රටක යහපතක් වෙන, රටේ දියුණුවට අත දෙන ආයතනයක් ආරම්භ කිරීම පිළිබඳව මට එන වෙලාවේ අපි මේ ස්ථානයේ ළඟා වෙන වෙලාව මට ඇහුණා අපේ නායක හඳුරු මතක් කරනවා රටක දියුණුව තියෙන්නේ ඒ රටේ ව්‍යවසායකින් නේද කියලා. ඒක ඇත්ත. රජයක් නෙමෙයි රටක් දියුණු කරන්න පුළුවන්කම තියෙන රජයකට තියෙන අත දෙන්නේ එකට නැනවත් මගලක්න නුවණ ඇති ඒ සඳහා වීර්යය ඇති සත්පුරුෂයන්ට තමයි රටක් දියුණු කරන්න පුළුවන්. ඉතින් අන්න එහෙමනම් ඒ අංශයට ගැනෙන කෙනෙක් තමයි නැනවතෙක් තමයි වීර්යයක් ඇති කෙනෙක් තමයි ලීලානන්ද මහත්මයා. අද මේ වගේ මුල්‍ය ආයතනයක් ආරම්භ කරලා ඒක දියුණු කරලා රට පුරා ව්‍යාප්ත කරලා සේවයක් සලසන්නට රටට ආර්ථික ශක්තියක් ඒ තුළින් ලබා දෙන්නට එතුමා සමත් වෙලා තියෙනවා. ඉතින් ඒක අපිට අපි නායක හමුදාන් වහන්සේලා අපි ඒ ලීලානන්ද මහත්මයා ගැන දන්න, එතුමාගේ පෞල් පරිසරය දන්න, එතුමා අධ්‍යාපනය ලැබපු ආකාරය ගැන දන්න, එතුමාගේ පුජ්‍යලිකව එතුමාගේ යහගුණ දන්න අපේ මම කලින් සඳහන් කරන නායක හමුදාන් වහන්සේලා තුල අපේ හැමදෙනාම සතුටු වෙනවා මේ සම්බන්ධයෙන්. අපේ පූර්ණ ආශිර්වාදයේ පිරිනමනවා. මේ දානමය පින්කම ගැන දිගට අනුශාසනා කරන්න ඕන කරන්නේ. ධම්මීමේ ආනිසංස ඔබ දන්නවා. ඉතින් මේ වගේ අවස්ථාවක පිරිත් දේශනාවක් පවත්වලා දානමය පින්කම සිද්ධ කරලා මේ කටයුත්ත ආරම්භ කිරීම, මේ ගෙවදීම හරිම වටිනවා. මේක ඔබ හැමතෙම ශාන්තියක්. ඉතින් දැන් ඊට වඩා මම අනුශාසනා කරන්න යන්නේ නැහැ. අපේ පූර්ණ ආශිර්වාදය බලවත් වූ සතුටක් ප්‍රකාශ කරමින් දැන් මේ වෙලාවේ අත්කරගත් පුණ්‍ය ධර්මයන් පළමුව ශීලව දෙවියෝ අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේව කරුණාව, දේව ආශිර්වාදය එකවරණය ආයතනයේ සභාපති දුෂ්පන්ත තොටවාද මැතිතුමාට, ඒ වගේම නිර්මාතෘ ප්‍රධාන විධායක නිලධාරීගේ දීවිරාණු මැතිතුමාට සහ සේවක ඒ අධ්‍යක්ෂක මණ්ඩලයට, සේවක මණ්ඩලයට ඇතුළුව මේ ආයතනයේ ගනුදෙනු කරන සියලුම ගනුදෙනුකාර බවතුන්ට ඇතුළු රටවාසී සියලු දෙනාට ලැබිලා විපත් දුරු වීමෙන්, යහපත ළඟා වීමෙන් ඔබ හැමගේ ප්‍රාර්ථනා මේ ආයතනයේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් ඔබ බලාපොරොත්තු වන සියලුම සැලසුම් එලෙසම සාර්ථක විශ්ල කර ගන්නට ඒකාන්ත වශයෙන් දෙවියෝ සියලු ආරක්ෂා රැකවරණ සලසා දේවා. දෙවියෝ පින් ගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන්